guys, good morning. එහෙනම් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා හේඳු හසරයි channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. අද අපි කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා එකේ showcase එකක් සහ play through එකක්. එහෙනම් අපි යන් අපේ app එකට. මෙන්න තියෙන අපේ games ටික. අපි යනවා අද driving simulator ශ්‍රී ලංකා කියන එකට. ඉතින් ඔයගොල්ලන්ට මේක Google Play එකෙන් ලේසියෙන් දාගන්න පුළුවන්. DC games එකේ ශ්‍රී ලංකන් කොල්ලෙක් තමයි මේක හදලා තින්නේ. ඔයගොල්ලෝ දැන් අපේ මම මේ චුට්ටක් ගහලා දිනවා. අපි එහෙනම් තව අලුත් මේකක් ගහමු. ඔයාලා දැන් ගරාජ් එකට ගියාම අපේ බස් එක සුපරේට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මම සුපරේට අප්ග්‍රේඩ් කරලා දිනවා. එහෙනම් ඉතින් guys බස් එක තියෙනවා. අපි යන් ගේම්. එහෙනම් guys අපි යනවා අපේ ගේම් ප්ලේ ත්‍රූ එකට. එහෙනම් guys අපේ වාහනේ තෝරලා දිනවා. අපි යන් අපේ සුපුරුදු පරිදි බස් එකේ යන් රූට් මෝඩ් එකෙන් අලුතෙන්ම මේ ගේම් එකට අප්ඩේට් එක මොනරාගල නගරේ. අපි එහෙනම් සුන්දර මොනරාගල නගරේ බලන්න. මාතරි දැන් යන්න. එහෙනම් guys අපි ප්ලේ කරන්න බෑ. උන්නාදුරේ කටි නගිනවා. බස් එක ස්ටාර්ට් කරා අපි දැන් යන්න හදන්නේ. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා සුන්දර මාතර නගරය. එහෙනම් යාළුවනේ අපි අපේ ගමන ආරම්භ කළා. guys ඉතින් මම ඕගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ අපේ channel එකට අලුතෙන් නම් ඉන්නේ. කරුණාකරලා subscribe කරලා like එක බලන්න. bell icon එක click කරන්න. එතකොට අපි අලුතම වීඩියෝ එකක් දානකොට ඕගොල්ලන්ට එතනින්ම notify වෙනවා. ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරලා දෙන support එක මට ඉතාමත් වටිනවා. ඒ හින්දා මගේ ආදරණීය යාළුවනේ මම ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි. thank you. ඉතින් guys ඔයගොල්ලෝ මාතර නගරේ හරි හම්බන්තොට නගරේ හරි මොණරාගල නගරේ හරි ජීවත් වෙන යාළුවෝ ඉන්නවා නම් අපිට කමෙන්ට් කරලා දාන්න ඔයගොල්ලෝ මෙහෙ කියලා. අපි දැනගන්න ආසයි අපේ viewers ලා කොහේ ආයේද. ඔයගොල්ලෝ දැන් පේනවා මම කිස්සෙන් වගේ ඩ්‍රයිවිං කරන් යනවා. දැන් නැද්ද ඉතින් අපිට පොඩ්ඩක් දාන්න ඕනේ. බස් ඩ්‍රයිවර්ස් ලා ගොඩක් ඉන්නවා. ඕ අපි ඉස්තිරිප්පුණින් හම්බන්තොට නගරේට ඇවිල්ලා. අහන්න සතුටුයි. අපි එහෙනම් හම්බන්තොට බලලා යමු. ඕගොල්ලන්ට මට පෙන්නන්න දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අහන්න නෑ. මම ෆෝන් ටිකක් දාගත්තා. හොඳට හරි. ඒ කචා බදා සින්දුවේ. ඒ සාමාන්‍ය බස් ඕනේ. ඒක ඔබලා නිතර දෙවේලේ අහන තවත් සාමාන්‍ය බස් සින්දුවක්. එන්න කචා බදන්න නැවත අහමු. ඕක දැන් හොඳට අහගන්න මගේ ෆෝන් ටික මම තාම කස්ටමයිස් කරගෙන යනවා. අපි එහෙනම් හම්බන්තොට නගරේ පහු කරා. දැන් තියෙන්නේ සුන්දර අලුත්
අප්ඩේට් එකෙන් අප මොනරාගල පුරවරයට ඇදෙන්නේ. යන්න. ඕගලන් දැන් වටවිට බලාගෙන යනකොට පේනවා හම්මතොට ලුණු දේවාලයට හැරෙන තැන පාර. ඒ අතරම ලුණු දේවාලය අසල මහා සාගරය ඕගලන්ට පේනුණා. දැන් යන්නේ අපේ වියලි කලාපේ සුන්දර නගරයක් කරා. යාළුවනේ මම පොඩ ඔෆ් රෝඩ් යන්න ආවා. මේ දන්නේ නැති ජාතලයක් ගන්නත් එපා ජීවිතේ. බස් එක ඔෆ් රෝඩ් යනවා කියන්නේ වෙනම ආතලයක්. මං ගස් අස්සෙන් හැපි වාහන හප්පගෙන යන්න හිටියේ. ඔයාලට පේනවද? මෙන්න දැන් අපි කිරින්ද නගරේ පහු කරන ගම. කිරින්ද කියන්නේ සුපිරි ගම. දැන් නම් මං හයි ස්පීඩ් අදිනවා. මොකද ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඕගොල්ලන් ගොඩක් ලබලා කියන්නත් බෑනේ යාළුවනේ. බස් එක පෙරදෙන්න වගේ ආව තනි පැත්තට හැරෙව්වම හරි. ඒකට ගොඩ ගන්න උදා. එහෙම නැත්නම් ඇක්සලරේටරේ අයින් කරන්න. ඉතින් යාළුවනේ ඔන්න මේ පාලම තියෙන ඉදිරියේ අයියෝ මට මොකද්ද මේ වුනේ? අනේ යාළුවනේ. බලන්න අපිට වෙච්ච වැඩේ. වැටුණා නේද? දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. How sad. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති හින්දා අපි අපි මොලේ සංඥා. ඒකේ මේ ගේම් එකේ එක එක ඔප්ෂන්ස් තියෙනවා. ඒ ඔප්ෂන්ස් වලින් අපිට වාහනේ අතරමඟදී පෙරදුනොත් හරි කැඩුනොත් හරි මුලින් යන්න පුළුවන්. තව ලයිට් දාන්න, ඊට පස්සේ නොගේ ෆොටෝ ගන්න. තව වයිපර්, ඊට පස්සේ දොරවල් අරින්න. ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා අපිට. තව අපේ මෙතන සිග්නල් ලයිට් දෙපැත්තටම සහ මැද්දෙන් දෙකම. ඊට පස්සේ අපේ ලයිට් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපේ වාහනේ යතුරු අයින් කරලා ඊට පස්සේ මේ මිනිසාගේ රූපේ ගුහම අපිට බහින්න පුළුවන්. බහැලා අපිට වටේ බලන්න පුළුවන්. ඔබ දැක්කද? අපිට මේකෙන් ෆොටෝ ගන්නවත් පුළුවන්. ඉස්සරහට පිටිපස්සට යන්න පුළුවන්. එහා මෙහා බලන්න පුළුවන්. මම එහෙනම් දැන් යාළුවනේ ඔයගලන්ට බස් එකේ ඉස්සරහා ෆොටෝ එකක් අරන්ම පෙන්නන්නම්. මේක කොච්චර හොඳයිද කියලා. මේ වෙලාව චුට්ටක් පරිස්සම් වෙන්නත් ඕනේ. පාරේ වාහනත් යනවා. අම්මෝ මම ගොඩක් කෑදෙවිලා. අපිට ළඟට යන්න නැත්තම් හරියට. ඉතින් යාළුවනේ මේ මගේ බස් එකේ ඉදිරියේ කොහොමද ලස්සන? සුපිරිටම අපි වෙට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ ෆොටෝ කරන් පෙන්නන්න. යාළුවනේ මගේ අතින් වැරදික තිබුණේ අපිට පේනවා මේකේ ෆෝන් එකකුත් තියෙනවා. ෆෝන් කි ඔප්ෂන් එක. ඔන්න දැන් ගන්නද ෆොටෝ එක. මම ගත්ත ෆොටෝ එක. එහෙනම් අපිට බස් එකට නැගින්න ඕන මේ බස් කියන ලාංඡනය එවුවම හරි. ඊට පස්සේ අපි යතුරු දැම්මම ස්ටාර්ට් වෙනවා. දැන් යාළුවනේ අපිට ඇතුලේ ඉඳන් යන්න පුළුවන්. එළිය අපි ගිය විදිහට යන්න පුළුවන්. මේ ඇතුලේ කොන්ඩක්ටරට පේන විදිහට යන්න පුළුවන්. පිටිපස්ස කට්ටිය. ඊපස්සේ පිටිපස්සේ ඉඳන් ඒකේ සිනමැටික් ඇන්ගල්ස්. මේ ඈත ඉඳන් වගේ මේ ආයි ඇතුලේ. අපි එහෙනම් එළියෙන් යන්න. එළියෙන් යන එක ලේසි. තව මේ ටර්බෝ සවුන්ඩ් එක දාන්න පුළුවන්. මම හිතන්නේ හරියට වැඩ කරන්නේ නැහැ. කමන්නේ නැහැ. අපි එහෙනම් ආයි පාරක් කචා බලමු සින්දුවම.
ඉතින් යාළුවනේ මේ ගේම් එක තව හොඳටම මේ කරන්න පුළුවන්. මේක අපේ ලංකාවේ කොල්ලෙක් හදුව සුපිරි ගේම් එකක්. මේ මම ආසයි මේක තව අප්ඩේට් වෙනවා නම්. තව ලංකාවේ මධ්‍යම පළාත, තව උතුරු ප්‍රදේශ, අනුරාධපුර ඒ වගේ ප්‍රදේශ මේකේ අලුතෙන් ඇඩ් වෙනවා නම් මම ගොඩක් ආසයි. මේක හදපු අයියට බොහොම ස්තුතියි. සුපිරි ගේම් එකක්. එහෙනම් යාළුවනේ අපි මොනරාගල නගරයට කෙලින්ම යමු. දැන් අපි හැමතට පස් කරා. දැන් ෂෝට් කට් එක. අයියෝ! මොකක්ද ඒ උනේ? පුතා. පෙරදුනා නේද? කමන්නේ අපි ආයි පාරට යමු. එක පාරේ යන්න නැතුව ෂෝට් කට් එක. ඉතින් පාරේ යන්නත් ඕනේ. මෙච්චර ඉඩ තියෙනවනකොට පාරේ වාහනත් යන හින්දා අපි මෙතට යන්න නැද්ද? නේ. ආයි මේකේ පොලිසිය නෑනේ අපිට දඩ ගහන්නේ. ඉතින් ආදිනේ ඔයගොල්ලෝ දැක්ක මං ඉදිරින් ගිය වෑන් එකක් නිකන් සප්පතොරස් කරලා දැම්මා. ඒ වගේ දැන් සීල් එකකටත් බුදු සරණයි කියලා එළවට අද දැම්මා. දැන් අපි ඔන්න ආයෙත් ආවා අපේ සුන්දර කිරින්ද නගරයට. දෙපැත්තම තියෙනවා ගොඩනැගිලි, පොත්සාප්පු, පාසල්, තව එක එක වෙළඳ ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ මගේ බස් එක කන්ට්‍රෝල් නැති වුණා. පොඩ්ඩක් යූටර්න් එක ගහලා බැන්ඩකින් දාන්න වෙනවා. මේ දැන් නම් මට හිතෙනවා අපි පාරේ ගියා නම් හොඳයි කියලා. ඕෆ් රෝඩ් ගහන්න ගිහලා අපේ බස් එක පෙරළුණා. ඉතින් යාළුවනේ මම බස් එකේ අපේ LED light system එක දැම්ම ලස්සනට. මෙන්න අපි කලින් වැඩිච්ච තැන. දැන් අපි ඒක බය නැතුව පහු කරන් යනවා. තව ඉදිරියටත් කිසිම කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් මොනරාගල නගරය කරා එදිමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දකින්න ඇති මුලින්ම මම කිරින්ද වෙරළ තීරත් පහු කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්න ඇති මම ත්‍රිවිල් එක ඇප්පලා උඩ ගියා. දැන් එහෙනම් අපි යන්නේ කොහෙටද? සිතුල්පව්වට. දැන් තියන්නේ ආයි වෙනම නිකන් ආතල් එකකේ යන්න පුළුවන් කැලෑ පාරක්. මේකේ කොහෙන් ගියත් ඔෆ් රෝඩ්. පාර ගියත් ඔෆ් රෝඩ්. නැත්තම් පාරෙන් පිට ගියත් ඔෆ් රෝඩ්. මේ වගේ පැතිවල තමයි හොඳ සස්පෙන්ෂන් තියෙන බස් වල. ඉතින් අපේ මැණික් කැටේට මේ වැඩි පට්ටලේ පේනව නේද උඩ පයින් හැටි. හැබැයි මේ වගේ පැතිවල යනකොටත් ෆුල් ස්පීඩ් යන්න එක නම් එච්චර හොඳ නෑ. මොකද අර මේ වගේ පෙරලෙන්න පුළුවන්. දැක්ක නේද? හරි. එහෙනම් එහෙම
නගරයට ආසන්න වෙලා ඔයාට ගන්න. එතකන් අපි සින්දුවක් අහමු. ඉතින් යාළුවනේ අපි දැන් සිතුල් පව්වටත් කිට්ටු වුණා. ඒක පන්සලක් ඉඳලා අපි අපේ විචෝරණ වැඩසටහන චුට්ටක් නවත්තලා මේ ගෞරවශීලී වාචාශීලීව යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් පුළුවන් හොඳ ෆෝන් එකේ මියුසික් එකට ඇහුම්කන්. මේ සිතුල් පව් රාජබං විහාරය. අපි දැන් චුට්ටකට බස් එක නවත්තලා වන්දනා කරමු. ඔයගොල්ලන් පේනවා සිතුල් පව්ව විහාරය අපේ දකුණු පසින් අපි චුට්ටක් ගිහිල්ලා ආයි එමු. ඉතින් යාළුවනේ අපි සිතුල් පව් රාජමහා විහාරය වන්දනා කරලා ආයි අපේ බස් එකට යන ගමන් අපි එහෙනම් ඉක්මනින්ම යන් ඊළඟ නැවතුමට. ඒ තමයි කතරගම. ඉතින් යාළුවනේ තව චුට්ටකින් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් අපගේ වම්මත පැත්තෙන් සිතුල් පව් රාජමහා විහාරය පෙනෙන හැටි. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් නම් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපි දැන් වන්දනා කර පැමිණි සිතුල් පව් රාජමහා විහාරය. එහෙනම් අපි තව ඉදිරියට යමු. ඉතින් යාළුවනේ අපි සිතුල් පවෙන් එළියට ආවා. දැන් අපිට එහෙනම් මියුසික් එකක් දාගෙන යන්න පුළුවන්. එහෙනම් ඔන්න නැවතත් වතාවක් සින්දුව. එහෙනම් යාළුවනේ මම ඕගොල්ලන්ව කතරගමදී හම්බෙන්න. නැවත වතාවක් කචා බදමු. ඔන්න යාළුවනේ අපි කතරගමට පහු කරා. දැන් අපි ඉන්නේ කූව පළාතේ. දැන් අපේ ඊළඟ නැවතුම
මොනරාගල. දැන් ඕගලන්ට තේරෙනවා අපි නවත්තපු තැන ඒ කතරගම රාජමහා විහාරය. අපි එනවා කතරගම වන්දනා කරගෙන ආශිර්වාද රැගෙන යම් අපේ ගමනට. දැන් ඔය පේන කතරගම කිරිවෙහෙර රාජාණන් වහන්සේ සුදු පාටින් බැබලෙන හැටි. ඉතින් යාළුවනේ අපි කතරගම සෑම අලුඩත් පැමිණියා. අපි එහෙනම් වන්දනා කරලාම එමු. ඉතින් යාළුවනේ අපි කතරගම කිරිවෙහෙරත් වන්දනා කරලා දැන් යන් අපේ සුපුරුදු ගමනට. එහෙනම් යන් මොනරාගල බල. ඕ යාළුවනේ දැන් නැත්නම් දාන්න වෙනවා අපි චුට්ටක්. පන්සල පිටිය හැප්පුණා. අපි ඉක්මනින් මොනරාගලට යන්න නැත්නම් කතරගම පන්සලේ ලොකු හඳුරු පොල්ලක් කරන් අපිට කඩිවන්නේ. ඕ යාළුවනේ අපි දැන් එහෙනම් මොනරාගල නගරයට ආසන්න වෙනවා. ඔව් ඔව්. බලන්නකෝ මේ ලස්සන පරිසරය. අපි දැන් පියලි කලාපයේ වුණත් පියලි කලාපයේ ලස්සන ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ මේ ලස්සන. බලන්න මේ ලස්සන පරිසරය. කොච්චර වාහන තියෙනවද හප්පන්න. ඔන්න ඔයගලන්ට නැවතත් අර කචාබද ගීතේ. ඉතින් යාළුවනේ අපි මොනරාගල නගරයටත් ආවා. මේ මොනරාගල නගරයට ඇතුල් වෙන නගර දොරට. යාළුවනේ අපි චුට්ටක් නගර දොරටුවේ පොල් වැදිලා පොඩ්ඩ හිර වෙලා ඉන්නේ. අපි බලමු අපේ බස් රථය බේර ගන්න පුළුවන්ද කියලා. මට හිතෙන්නේ අපිට බැරි වෙයි යාළුවනේ. කමක් නැහැ. අපි නැවත වතාවක් මොනරාගලට පිවිසෙමු. ඉතින් යාළුවනේ අපි මේ හරි කලින් ආවනේ. මම මොනරාගල නගරයට ගියාම ඕගොල්ලන්ට ආයි ගන්න. ඉතින් යාළුවනේ අපි නැවතත් ආවා සුන්දර මොනරාගල පුරවරයට. අපි එහෙනම් යම් මොනරාගල බස් නැවතුම් බලන්න.
යාළුවනේ මං ලයික් 90 ක් හැක්කුණා. කවන්නේ කරන්න දෙයක් නෑ. එහෙම තමයි දාන්න නඩු. එහෙනම් පුළුවන් තරමින් බේරලා යන්න බෑ. උද මේ හරිය තියන්නේ කඳු බෑවුම් සහිත වංගු සහිත ප්‍රදේශයක්. මට 18 වංගු මතක් වෙනවා. ඒ 18 වංගු වගේ නෙමෙයි මෙහෙම. මෙහෙ ඊට වැඩිය. ඉතින් යාළුවනේ ඔයගලට මම පේනවා මං ටැබ්ලට් දෙකක් හප්පගෙන හිර කරන් ඉන්නේ. ඒ නිසා අපිට ස්ටාර්ට් කරන්න බෑ. ඉතින් යාළුවනේ මගේ පිටිපස්සේ අදිසිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට බම්බු ගහගන්න කියලා අපි අපේ පාඩුවේ යනවා. ඔන්න දැන් දිනවා මොනරාගල ෂෙඩ් එක. අපිට ඕන මෙතන තෙල් ගහ ගන්න පුළුවන්. ඒත් අපිට තෙල් තියෙනවා හින්දා උලන්න. මේ තනිකර සුන්දර නගරය. මේ ගේම් එක ලස්සන හදලා තියෙනවා මොනරාගල. අපිට තව ඊටම චූට්ට දුරයි තියෙන්නේ. අපේ ගමනාන්තයට ළඟා වෙන්න. අපි එන ඉක්මනින්ම යමු. ඉතින් යාළුවනේ අපි එනවා මොනරාගල නගරයට. ඉතින් ඕගලන්ට පේන්නේ නැති අතන මේ වංසම්බියෙන් ගහලා තිබ්බා. මේ පැත්තට ගියොත් බදුල්ල කියලා. ඊළඟ අප්ඩේට් එකේ අපි බදුල්ල නගරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් සපොට්ට දුරයි තියෙන්නේ මොනරාගල බස් නැවතුම් පොළට. උගලන් දැන් බේරා මොනරාගල බස් නැවතුම් පොළ. අපි එහෙනම් නියමිත ස්ථානයට යමු. මේ අපේ තැන. ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි මේ වීඩියෝ එක අවසාන වෙනකම් අපිත් එක්ක රැඳී සිටීම ගැන. ඊළඟ වීඩියෝ එකෙන් මම කොළඹ සිට රත්නපුර දක්වා සංචාරය කර යෙදෙන්න කැමතියි. එහෙනම් ඊළඟ දවසේ වතුරු මේ හේතු හතරල් YouTube channel